ඉතින් යාළුවනේ අද අපි කතා කරමු ගොඩක් YouTubersලාට එන ගැටලුවක් ගැන. ඉතින් යාළුවනේ ඇයි මේ ඔයාලගේ YouTube account එක බෑන් වෙන්නේ? සහ ඔයාලගේම වීඩියෝ එකට ඇයි මේ copyright strike වදින්නේ? ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය YouTube account එකක් හදන්න ගියාම කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. සහ සාමාන්‍යයෙන් subscribe ප්‍රමාණයක් හදාගන්න අපි කොච්චර මහන්සි වෙනවද? ඉතින් යාළුවනේ ඔයාලා දන්නේ නැතුව කරපු වැරදි නිසා මේ ඔයාලගේ account එක බෑන් වෙන්න පුළුවන්. සමහර විට ඔයාලට වැරදි නොවෙන්න පුළුවන්. ඒත් මේ YouTube algorithm එක ඇතුලෙන් ඔයාලා කරන සමහරක් දේවල් වැරදි ලෙස දකින්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේවා නිසා ඔයාලගේ account එක බෑන් වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු මේ මොනවාද මේ ඔයාලා නොදැනුවත්ම කරන වැරදි කියලා. ඉතින් යාළුවනේ මේ ගොඩක් අය කරන වැරද්දක් තමයි clickbait කියන්නේ. මොකද්ද මේ clickbait කියන්නේ? මම ඔයාලට උදාහරණයක් කියන්නම්. ඉතින් ඔයාලගේ thumbnail එකේ තියෙන අලියෙක්ගේ රූපයක්. ඉතින් ඒක ඇතුලේ තියෙන්නේ පූසෙක්ගේ වීඩියෝ එකක්. ඉතින් ඇත්තටම කිව්වොත් මේක YouTube එක විසින් හිතන්නේ ඔයා සමාජය රවටනවා කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් YouTube එක කියන්නේ සාමාන්‍ය රවටන දේවල් වලට පොඩ්ඩක්වත් කැමති නැති අය. ඉතින් යාළුවනේ මේ පොඩි thumbnail එකකින්ද ඔයගේ වීඩියෝ එකම නැති වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා කරන තවත් වැරද්දක් තමයි ඔයාලගේ වීඩියෝ එකේ description එකට අනවශ්‍ය hashtag ගොඩක් එකතු කිරීම. එහෙම නැත්නම් අනවශ්‍ය keywords ගොඩක් එකතු කිරීම. මෙන්න මේකෙන් YouTube එක හිතන්නේ ඔයා spam එකක් මේකට add කරලා කියලා. ඉතින් යාළුවනේ මේක spam එකක් කියලා හිතලා එයාලා ඔයාලගේ වීඩියෝ එක ban කරන්න පුළුවන්. ඉතින් ඔයාලා වැඩියෙන්ම කරන වැරද්ද තමයි අනිත් අයගේ වීඩියෝ වලට ගිහිල්ලා අනේ මම subscribe කරන්නකෝ කියලා කමෙන්ට් කරන එක. මෙන්න මේකෙන් වෙන්නේ YouTube එකේ algorithm එක අඳුර ගන්නවා ඔයා spam ගහනවා සහ ඔයාගේ account එක ban කරන්න ඕන කියලා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාගේ account එකට අනවශ්‍ය subscribesලා ගන්න එකෙන් කිසිම තේරුමක් නැහැ. මොකද ඒ subscribe කරන කට්ටිය ඔයාගේ වීඩියෝ වලට සමහර විට කැමති නැති වෙන්න පුළුවන්. මෙන්න මේක නිසා ඔයාගේ වීඩියෝ වල reach එක පවා පල්ලෙහාට බහින්න පුළුවන්. ඉතින් යාළුවනේ දෙවැනි හේතුව මෙන්න මේ හේතුව නිසා ඔයාට warning එකක් දෙන්නේ නැතුව ඔයාගේ account එක ban කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ YouTube එක කියන්නේ හරියට ළමයි බලා ගන්න තැනක් වගේ. ඉතින් යාළුවනේ මේ YouTube එක විසින් ළමයින්ට දැඩි ආරක්ෂාවක් දෙනවා. ඒ කියන්නේ ළමයින්ට හානි කරන දේවල් පෙන්වීම පවා මේකෙන් තහනම් කරලා තිනවා. ඒ කියන්නේ මේකේ ඔයාලා දැකලා තියෙනවා මේ YouTube post එකක් දාද්දි එක්ක ළමයින්ට පෙන්වන්නේ නැතුව අනිත් අයට පෙන්වන විදියට option එකක්. ඉතින් යාළුවනේ මෙන්න මේක දීලා තින්නේ අන්න ඒක හේතුව නිසායි. ඉතින් යාළුවනේ මෙන්න මේක නිසා ඔයාගේ account එක ban වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යාළුවනේ මේ YouTube එකේ guideline list එකට 2026 දී තවත් කරුණක් එකතු වුණා. ඉතින් යාළුවනේ මෙන්න මේ කරුණ තමයි මේ YouTube එකේ භයානක දේවල් පෙන්වන්න බෑ. ඉතින් යාළුවනේ ඔයාලා දැකලා තියෙනවා තමන්ගේ ඇඟටම හානි කරගන්න මිනිස්සු ඉන්නවා. සහ ඒ වගේ භයානක වීඩියෝ. ඒවා දැකලා සමහරුන්ට heart attack පවා හැදිලා තියෙනවා. අන්න ඒ වගේ වීඩියෝ දැන් YouTube එකේ පළ කරන්න බෑ. ඉතින් යාළුවනේ තුන්වෙනි කිව්වොත් මේකේ අසභ්‍ය දර්ශන කිසිවක් පළ කරන්න බෑ. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් කිසිම social media එකක අසභ්‍ය දර්ශන පළ කරන්න සපුරා තහනම්. ඉතින් යාළුවනේ මේ හතරවෙනි හේතුව තමයි copyright කියන එක. හිතන්න ඔයාගේ වීඩියෝ එකක් වෙන කෙනෙක් තමන්ගෙම කියලා පළ කරනවා. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ වයිරල් වෙන්නේ නැතුව එයාගේ වීඩියෝ වයිරල් වෙලා එයාට මුදල් හම්බ වෙනවා. ඉතින් ඔයාලගේ ඇත්තම අපිට වුණත් තරහා යන දෙයක්. ඉතින් එන්නේ ඒ වගේ දේවල් කරනවා නම් YouTube එකේ පිටින් එයාව බෑන් කරලා දානවා. ඉතින් ඔයාලා ගොඩක් අය කරන තවත් වැරද්දක් තමයි තමන්ගේ වීඩියෝ එකට අනිත් අයගේ සින්දුවක් දානවා. සහ එයාලගේ වීඩියෝ වල කැලි එකතු කරනවා. ඇත්තටම කිව්වොත් ඒකට සමහරු කැමති නැහැ. සමහර විට එයාලා report කරන්න හිටම් පුළුවන්. අන්න ඒකින්ද ඒ වීඩියෝ එක උනත් බෑන් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ copyright කියන එක ලොකුවට බලවත් වෙන්නේ නැහැ. හැබැයි warning 3ක් එනකන් විතරයි. ඒ කියන්නේ ඔයාලා පළවෙනියටම warning කියලා කියනවා ඊට පස්සේ strike කියලා එනවා. ඒ වගේ strike 3ක් වැටුණොත් ඔයාගේ account එක සදාහටම delete වෙලා යනවා. ඒ කියන්නේ ඔයාලට ආයේ account එක හදන්න බැරි වෙන්න විදියට YouTube එක හදන්න පුළුවන්. ඉතින් යාළුවනේ පස්වන හේතුව තමයි මේ hate speech කියන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ YouTube එක ඇතුලේ ජාතීන්ට ආගම් වලට සහ රටවල් වලට සහ මිනිසුන්ට කවදාවත් මේ YouTube එක ඇතුලේ අගෞරව කරන විදිහට සහ අපහාස කරන විදිහට මේ YouTube එක ඇතුලේ හැසිරෙන්න බෑ. ඒ කියන්නේ ඔයා මේ YouTube එක ඇතුලේ කාට හරි බයිනවා. මුව මරනවා, මූට ගහනවා සහ යාට අසභ්‍ය වචන කියනවා. ඒත් යාළුවනේ ඔයාලා හිතන්න පුළුවන් මේ YouTube එක සිංහල අසභ්‍ය වචන දන්නේ නැහැ කියලා. ඒත් ඇත්තටම කිව්වොත්
මේ YouTube වීඩියෝ ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එක බලන කෙනෙක් මෙන්න මේ විදිහට අසභ්‍ය වචන තියෙනවා කියලා රිපෝට් එකක් ගැහුවොත් අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ එක බෑන් වෙනවා. එයාලා දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තිබ්බොත් ඔයාගේ account එක උනත් එයාලා බෑන් කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ hate speech කියන එකත් අනිත් ඒවා තරම්ම මෙන්න මේ YouTube guideline වලින් ඉහළම place එකක ඉන්නවා. ඉතින් යාළුවනේ මේකෙන් බේරෙන්නේ කොහොමද? ඉතින් යාළුවනේ මේකෙන් බේරෙන්න කිසිම දෙයක් නැහැ. මේකෙන් බේරෙන්න තියෙන එකම විදිය තමයි ඔයාගේම වීඩියෝ එකකින් ඔයාගේම channel එකක් පටන් ගන්න එක. මෙන්න මේ වගේ channel එකක් පටන් ගත්තොත් ඔයාට ජීවිත කාලෙම උනත් ඔයාගේ account එක සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ඒත් යාළුවනේ මම අර කලින් කිව්ව guidelines ටික ඔයා කවදාවත් ඔයාගේ වීඩියෝ එකට නම් use කරන්න එපා. ඇත්තම කිව්වොත් එන්න ඒ දේවල් කිරීමෙන් ඔයා වැරදි හෝ නැත වෙන්න පුළුවන්. ඒත් අර algorithm එක මගින් ඔයාගේ වීඩියෝ එක සහ ඔයාගේ account එක සදාටම delete කරලා දාන්න එයාලට හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ අලුත් දේවල් දැනගන්න අපිව subscribe කරන්න මතක තියාගන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.